Welcome to the 1111 podcast with Vihanga. ඉතින් අද අපේ ටොපික් එක තමයි six luxuries in life. මොනවද අපේ ජීවිතයේ ලස්සනට සුපෝගභෝගීව තියාගන්න ඕන කාරණා 6 පිළිබඳව තමයි කතා කරන්නේ. ඉතින් ඒක 6 කාරණා විදිහට මම ඔයගලන්ට අද අරගෙන අවිල්ලා තියෙනවා a house full of love. අපිට තියෙනවා නම් ආදරය පිරිච්ච ගෙයක්. ආදරය කියන්නේ ආදරය, කරුණාව, රැකවරණය කියන මේ දේවල් වලින් පිරිච්ච ගෙයක් තියෙනවා නම් ඒ ගෙදර කොච්චර විශාලද, වර්ගපණය කොච්චරද, එහෙම නැත්නම් ඒ ගෙදර මොන වගේ ලී භාණ්ඩ වලින්ද, ෆර්නිචර්ස් වලින්ද තියෙන්නේ කියන එක නෙමේ වටිනාකම තියෙන්නේ. ඒ ගෙදර ඇතුළේ තියෙන ද්‍රව්‍යමය දේවල් වලට වඩා ඒ ගේ ඇතුළ තුල, ඒ නිවස තුල ආදරය, සෙනෙහස කියන මේ දේවල් ඔයාට තියෙනවද කියන එකත් එක්ක තමයි ඔයාගේ ජීවිතේ එක ලක්ෂරි එකක්ද නැද්ද කියන එක බලපාන්නේ. අංක 5 වෙනි කාරණාව විදිහට මම ඔයගලන්ට අරගෙන අවිල්ලා තියෙන්නේ ability to travel. ඉතින් ඔයාට පුළුවන් වෙන්න ඕනේ ලංකාවේ ඕනම තැනක, ලෝකේ ඕනම තැනක ඔයාට travel කරන්න. ඔයාට නිදහස තියෙන්න ඕනේ. ඒකට ඔයාට ශක්තිය තියෙන්න ඕනේ. ඔයාට කායිකව, financially හැම අතින්ම ඔයාට ability to travel කියන එක travel කරන්න පුළුවන් කියන හැකියාව ඔයාට තියෙනවා නම් ඒක ඔයාගේ ජීවිතයේ තියෙන විශාලම ලක්ෂරි එකක්, විශාලම ධනයක් කියලා අපිට හඳුන්වන්නට පුළුවන්. අංක 4 වෙනි කාරණාව විදිහට මම ඔයගලන්ට අරගෙන අවිල්ලා තියෙන්නේ slow mornings. ගොඩක් දෙනෙක් මේ ලෝකේ ඉන්න ගොඩක් දෙනෙක් අති බහුතරයක් තියෙන්නේ හැම දවසකම උදෑසන හරිම කාර්යබහුලව හරිම අමාරුවෙන් දුෂ්කරව නැගිටලා නිදිමතෙන් ඇඳුම් ඇඳගෙන කාර්යාලයට දුවන එහෙම නැත්නම් තමන්ගේ වැඩ කරන තැනට දුවන ජීවිතයක්. ඒ කියන්නේ කොටින්ම කියනවා නම් අපි මේ ජීවත් වෙන ලස්සන ජීවිතේ උදෑසන ගත්තොත් ඉර නගින ඒ සුන්දර දර්ශනය. එහෙම නැත්නම් උදෑසන තියෙන ඒ ලෝකේ තියෙන ලස්සන දකින්න, බලන්න, විඳින්න ඒගොල්ලන්ට හැකියාව නැහැ. ඒගොල්ලෝ කොටිම කියනවා නම් නැකිට ගමන් බාගෙට ඇඳගෙන එහෙම නැත්නම් හදිස්සිය මූණකට හොදගෙන සමහර වෙලාවට අඳුරෙම ඒගොල්ලෝ කෝච්චියට නගිනවා වෙන්න පුළුවන්, බස් එකට නගිනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ පර්සනල් වෙහිකල් එක අරගෙන හරිම අමාරුවෙන් හරිම අමාරුවෙන් දුෂ්කර විදිහට තමන්ගේ උදෑසනවල් ගත කරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ දන්නවද ඔයගොල්ලන්ට වාසනාව තියෙනවා නම් ඔයාට මේ ලක්ෂරි එක තියෙනවා නම් ස්ලෝ මෝර්නින්ග්ස් කියන එක. ඒ කියන්නේ ඔයාට කැමති වෙලාවක ඇහැරිලා හරිම නිදහසේ ඔයාට කැමති විදිහට ඔයාගේ උදෑසන හෙමින් සැරේ පටන් අරගෙන හොඳ උණු කෝපි කෝප්පයක් බීලා පරිසරයේ තියෙන කුරුල්ලන්ගේ සද්දය අහලා ඒ තියෙන පරිසරයේ තියෙන ආශ්චර්ය විඳගෙන ඔයාගේ දවස පටන් ගන්න තරම් ඔයා ඒ ලක්ෂරි එක, ඒ සුපෝගභෝගී බව තියෙන මිනිස්සෙක් නම් ඔයාට ජීවිතේ මම මේ සඳහන් කරන අංක 4 ලක්ෂරයක ඔයාට තියෙන කෙනෙක් කියලා ඔයා අමතක කරන්න එපා. ඒක මේ ලෝකේ ගොඩක් දෙනෙක්ට නැහැ කියන කාරණාවත් මතකයේ තබා ගන්න. අංක 3 වෙනි කාරණාව විදිහට මම ඔයගලන්ට අරගෙන අවිල්ලා තියෙන a quiet mind. අපි හැමදෙනාම හැල්මේ දුවනවා. කාර්යබහුල ලෝකෙක අපි ඉන්නේ. ඉතින් ඒක නිසා අපේ මේ හිත කියන එක හරිම සැනසීමෙන් නිස්කලංකව හිත අපිට තියාගන්න පුළුවන් වෙන කීයෙන් කී දෙනාටද. ඉතින් ඔයාට කොච්චර බැංකු පොතේ ධනයක් තියෙන කෙනෙක් වුණත්, ඔයාට කොච්චර ව්‍යාපාර තියෙන කෙනෙක් වුණත්, ඔයා හිතනවා නම් ඔයා කොච්චර ලක්ෂරි රිච් මෑන් කෙනෙක් කියලා, රිච් මෑන් කෙනෙක්, රිච් වුමන් කෙනෙක් කියලා හිතුවා වුණත් ඔයාට quiet mind එකක් නැත්තම් හැම ඔයා ජීවිතේ ජීවත් වෙද්දී ඔයාට නිස්කලංක සාමකාමී මනසක් ඔයාට නැහැ කියලා කියන්නේ ඔයාට ඒ ලක්ෂරි එක ජීවිතේ නැහැ කියන එක. ඉතින් ඔයාට quiet mind එකක්, හරිම සාමකාමී නිස්කලංක හිතක් ඔයාට උරුම වෙලා තියෙනවා නම්, ඔයාට ලැබිලා තියෙනවා නම් ඒක මේ ලෝකේ ඉන්න ගොඩක් දෙනෙක්ට නැති මම මේ සඳහන් කරන 6 luxuries වලින් එකක් කියලා ඔයා මතක තියාගන්න. අංක 2 වෙනි කාරණාව විදිහට මම ඔයගලන්ට අරගෙන අවිල්ලා තියෙන health, සෞඛ්‍ය. අපි දන්නවා ලෝකේ කොච්චර ධනවත් වුණත්, අපි කොච්චර බලවත් වුණත් අපේ සෞඛ්‍ය කියන දේ නැත්තම් එහෙම අපේ ශරීර සෞඛ්‍ය වලින් අපි දුබලයි නම්, අපි හීනයි නම් අපිට මුදල් කොච්චර තිබ්බත් අපිට ඒ සෞඛ්‍ය සම්පන්න බව ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. අපි දන්නවා ලෝකේ ඉන්න අති ප්‍රබල ව්‍යවසායකින්, අති ප්‍රබල ධනවතුන් පවා මේ සෞඛ්‍ය කියන හෙල්ත් කියන කාරණාව ඉස්සරහා කොච්චර මිල මුදල් තිබ්බත්, කොච්චර ධනය බලය තිබ්බත් අසරණ වෙච්ච අවස්ථා අපි ඕන තරම් දැකලා අහලා තියෙනවා. ඉතින් මේ කියන 6 luxuries ඔයාගේ ජීවිතයට එකතු කරගන්න නම් මේ හෙල්ත් කියන ෆැක්ට් එක ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතේ පරිස්සම් කරගන්න කියන එක අපි ඔයගලන්ට මතක් කරනවා. ඔයාට කායිකව, මානසිකව, සමාජීයව, අධ්‍යාත්මිකව ඔයා සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් නම් එහෙම ඔයා මේ කියන ලක්ෂරියක අයිති පුද්ගලයෙක් කියලා පැහැදිලිවම ඔයගලන්ට සතුටු වෙන්නට පුළුවන්.
ඒ වගේම තමයි අපි අංක 1 කාරණාව අවසාන කාරණාව විදියට මතක් කරන්නේ ටයිම්. කාලය කියන දේ අපිට මිලදී ගන්න බෑ. මේ කතා කරන මොහොත මේ ජීවිතයේ මේ ලෝකයේ මේ විශ්වයේ කවමදාකවත් අපිට ආපහු ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා සමහර පුද්ගලයෝ ඉන්න ඒගොල්ලෝ හරිම ධනවත්, ඒගොල්ලෝ හරිම බලවත්. ඒගොල්ලන් හිතනවා ඒගොල්ලන්ට ගොඩාක් දේවල් කරන්න පුළුවන් කියලා. හැබැයි ඒගොල්ලෝ බැලුවොත් ඒගොල්ලන්ට දවසේ පැය 24 මදි ඒගොල්ලන්ගේ තියෙන වැඩ කටයුතු ටික කරගන්න. මේකෙන් අදහස් කරන්නේ නැහැ කාර්යල වෙන්න එපයි කියලා. මේකෙන් අදහස් කරන්නේ නැහැ වැඩක් පළක් නැතුව අර නිකමෙක් කියන concept එක තුළ ඉන්න කියලා. නමුත් අපිට කාලය කියන දේ නැතිනම් අපිට විනෝද වෙන්න, අපේ අධ්‍යාත්මික සුවය පවත්වා ගන්න, අපේ ශරීර සෞඛ්‍ය තියාගන්න, අපේ ස්කින් කෙයාර් ටික තියාගන්න, අපේ ව්‍යායාම ටික කරගන්න, අපිට අවශ්‍ය පොතක් පතක් කියවන්න, අපිට අවශ්‍ය එන්ටර්ටේන්මන්ට් එකකට අපිට කාලය වැය කරන්න මේ කියන කිසිම දෙයකට අපිට වෙලාවක් හදාගන්න බැරි තරමටම ඔබ කාර්යබහුල පුද්ගලයෙක් නම් ඔබට මේ ටයිම් කියන දේ නැත්නම් ඔබ කොච්චර හිතුවත් ඔබ ඔබගේ බැංකු පොතේ කොච්චර සල්ලි තිබ්බත් ඔබට කොටස් වෙළඳපොලේ කෙතරම් අධිකාරීත්වයක් තිබුණත් ඔබට කොතරම් බල සම්පන්න බවක් තිබ්බත් ඔබට කොතරම් පිරිස් බලය තිබ්බත් ඔබ අනිවාර්ය luxuries in life කියන එකේ මේ වැදගත්ම luxury එක නැති කෙනෙක් කියලා ඔයා මතක තියාගන්න. ඉතින් ඒක නම් මේ සඳහන් කරපු කාරණා 6න් කීයක් ඔයගොල්ලන් සතුයිද මේ වෙද්දි කියලා ඔයගලන්ට පුළුවන් වීඩියෝ එකට පල්ලෙන් කමෙන්ට් එකක් විදියට මගෙත් එක්ක බෙදා හදාගන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනවා නම් එහෙම මේ ලක්ෂරි 6න් ඔයගලන්ට නැති ලක්ෂරි එක ඔයගලන්ගේ ලයිෆ් එකට ඇඩ් කරගන්න ඕනේ කියලා. එහෙමනම් ඒ පිළිබඳවත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් ඉදිරිපත් කරන්න. ඒකට මම 11 පොඩ්කාස්ට් එකෙන් ඒ පිළිබඳව ඔයගලන්ට තොරතුරු අරගෙන එන්නම්. එහෙනම් 11 පොඩ්කාස්ට් with විහංග මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙච්ච හැම දිනාටම ගොඩක් ස්තුතියි. ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ඔයගලගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා.